ධර්මාරාම විද්‍යාලය කියන්නේ 2017 දී බාලක විද්‍යාලයක් ලෙසින් අභිෂේක් කරනුනෝ ඊටම සුන්දර අභිමානවත් විදුලිමක්. එනිසා ග්‍රීක කන්‍යාවයන් වෙනුවට ධර්මාරාම ග්‍රීක පුත්‍රයන් තමයි ඔලිම්පික් පහන ගිනිසිලුව රැගෙන යන්නට සූදානම්ව සිටින්නේ. क्रीडावे जीवगुणय मनाव පිළිබිඹු කරන ඔලිම්පික් පහන දැල්වීමේ සංකරණම් සියන්විතයයි වෙනසට ධර්මාරාම විදුලිමේ ක්‍රීඩා පිටිය ආලෝකමත් කරමු. ග්‍රීක පුත්‍රයන් විසින් ලබා දුන්නු ඒ ඔලිම්පික් පන්දම විද්‍යාලාධිපතිතුමියගේ සුරතින් ගිනිදල්වා මේ ප්‍රධාන ක්‍රීඩා නායකයා සහ නායිකාව සමගින් මේ ක්‍රීඩා පිටිය පුරා දිව යන්නේ නිවාසයේ ක්‍රීඩා නායක නායිකාවන් එක්සතු කර ගනිමින් මෙම ඔලිම්පික් පහනේ ආශිර්වාදය නිබඳව මෙම ක්‍රීඩාවල වෙත ළඟා කර දෙන්නට. ඉතින් ගැමුණු නිවාසයේ වෙතට ක්‍රීඩා නායකයන් ළඟා වෙනකොට ගැමුණු නිවාසයේනොත් ක්‍රීඩා නායකයන් මෙම ගමනට එක්සතු වෙනවා. ඊළඟට පෙරකුම් නිවාසයේ ක්‍රීඩා නායකයන් මෙම ගමනට එක්සතු වෙමින් ඊළඟට විජය නිවාසයේ මෙම ගමනට ක්‍රීඩා නායකයන් එක්සතු වෙනවා. විද්‍යාලයේ නිබඳ ශක්තියක් වෙන මෙම ක්‍රීඩාවලට අපට අතහිත දුන්නෝ මෙම දරුවන්ට අතහිත දුන්නෝ මේ සියලු දේවල් පස්සේ හිටපු යෝධහයක් විදිහට අදත් ඔවුන්ට මේ ඔලිම්පික් පහන දල්පන්නට එවැගේම මේ ක්‍රීඩාවේ ආශිර්වාදය උනට ළඟා කර දෙන්නට එවැගේම මේ ක්‍රීඩා උළෙලේ ආරම්භය අපට ගෙනත් දෙන්නට නිරන්තරයෙන් මේ අවස්ථාවල සැපෙමිනි අපේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ඉතින්
ක්‍රීඩාවලේ ආරම්භයේදී ප්‍රකාශ කරා වගේම ඔලිම්පික් පහන ක්‍රීඩාවේ සදාකාලික ආලෝකයේ ලෙස උත්සව භූමිය පුරා දිලිසෙමින් ක්‍රීඩා ආත්මය උද්දීපනය කරන එනිසා මෙම ඔලිම්පික් ක්‍රීඩා පහන ක්‍රීඩකයන්ගේ ශක්තිය ධෛර්යය ජයග්‍රහණය සඳහා අධි කැපවීම නිරූපණය කරන උතුම් සංකේතයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. ඒ තල්බු ඔලිම්පික් පහන දැල්වී නිමී යන්නාසේ මෙම ක්‍රීඩාවල තුළ සිදු හිත් බිඳීමක් හිත් කැඩීමක් එම නැත්නම් කුමක් හෝ හිත් රිදීමක් සිදු වුණා නම් පයිට පෑගෙන දෝවිල්ලක්සේ එය දෝරින් පුත වී යවේවයි අපි එක සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. එවැගේම උළෙල ආරම්භයේදී අපත් සමග සම්බන්ධ වුණු කිරිමැටියාන ශ්‍රී සුදම් වංශාරාම විහාරාධිකාරී මෙදවච්චේ